ඔයාලා හැමදෙනාම සතුටෙන් සුවෙන් සැපෙන් ඇති කියලා මං හිතනවා. අපිට කුස්සියට ඉතින් ගොඩාක් වෙලාවට වට්ටි ඕන වෙනවා. පොල් කොළ වට්ටි, පංකොළ වට්ටි හෙව්වට දැන් එච්චර හොයාගන්නත් නැහැ. ඉතින් මට හිතුණා මේවා රෙදි වලින් මහලා බැලුවොත් මොකද කියලා. අද මේ පළවෙනි උත්සාහය තමයි දරන්නේ. මම මේකට තෝරගත්ත පරණ කලිසමක කකුලක්. එහෙම අරගෙන සමචතුරස්‍රයක් තමයි කපාගන්නේ. හොඳ රෙදි කොටසක් ගත්තා. හොඳ රෙදි කොටස ගන්නේ වට්ටි ඇතුල් පැත්තට. මේක එච්චරම අමාරු නෑ. දැන් මෙන්න මේ විදිහට ගත්තට පස්සේ ත්‍රිකෝණ නමා ගන්නවා. එහෙම නැමුවාම ත්‍රිකෝණේ ඉන තැනින් අඟල් 1/2 විතර මහනවා. අන්න මේ විදිහට මහනවා. මේ විදිහටම හතර පැත්තම මහනවා. එතකොට අපිට එන්නේ පොඩි පෙට්ටියක් වගේ එකක්. අපි මේ පෙට්ටිය කට අපිට කැමති විදිහට අලුත් රෙදි කොටසක් තියලා මහන්න පුළුවන්. නැත්තම් තියෙන රෙදිම අනිත් පැත්තට හරවලා නමන්නත් පුළුවන්. නමලා මහන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි වට්ටියේ මූලික කොටස් මම මහගත්තේ. මේ විදිහට මුළු හතර මැව්වට පස්සේ තමයි මෙන්න මෙහෙම එන්නේ. ඉතින් මම මේක ඇතුල් පැත්තට නමලා අර ත්‍රිකෝණ කොටස් බිත්තියටම තියලා මහනවා. මේක හැබැයි මම තව වට්ටි කීපයක්ම මැහුවා. ඒ වායේ වෙනස් කරා එක විදිහට. මොකද මෙන්න මේ විදිහට අර පුංචි ත්‍රිකෝණ කෑලි වට්ටියේ බිත්තියට තියලා මැහුවට පස්සේ මට හිතුණා බිත්තිය කඩා හැලෙන්න බලනවා කියලා. කොහොමත් වට්ටිය ගොඩාක් උසට ගත්තොත් කඩා හැලෙන්න බලනවා. මේ වගේ පොඩිවට ගත්තොත් කඩා හැලෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් මං ගාව තියෙන එක රෙදි කොටස් අරගෙන වට්ටි කීපයක්ම මැහුවා. මැව්වේ එකම විදිය ඕක තමයි. හැබැයි අපිට පුළුවන් මේ වගේ හතර කොන මේ විදිහට තියන්න නැතුව පොඩ්ඩක් රවුම් කරලා ගන්න. එතකොට ටිකක් වට්ටිය ලස්සනයි. කොහොමත් මේ රෙද්ද ඝනකම් වෙන තරමට තමයි වට්ටිය සාර්ථක වෙන්නේ. මේකට තද ඉන්ටර්ෆේසින් එකක් වගේ තිබ්බොත් නම් ගොඩක් හොඳයි. දැන් මම මේකේ කරන්නේ හොඳ පිටවල් දෙක එකට තියලා කන පිටෙන් හතර පැත්ත මහනවා. එක තැනකින් පොඩි සිදුරක් කටක් තියලා. ඒ කටෙන් මම මේක අනිත් පැත්ත හරවලා ගන්නවා. එහෙම අරගෙන ආයෙත් මේක හතර වටේ මම මහනවා අර කටත් ඇතුළට මැහිලා යන විදිහට. දැන් මේ වට්ටියේ මට අමුතුවෙන් කට වටේ මහන්න දෙයක් නැහැ. දැන් මැහිලානේ තියෙන්නේ. ඊට පස්සේ මුළු හතර නමාගෙන ත්‍රිකෝණ මහලා වට්ටිය ඉවර කරගන්නයි තියෙන්නේ. ඉතින් අර මුළු හතර වට්ටියේ පිටියට තියලා මහන එක එච්චරම සාර්ථක නෑ කියලා මට හිතෙනවා. මෙන්න මේ විදිහට එළියට හිටින්න තියාගත්තාම තමයි වට්ටියට හොඳ හයියක් එන්නේ. මම මේකෙත් මෙහෙම ඒ ත්‍රිකෝණ කෑලි නමලා මැහුවා තමයි. පස්සේව මම ලෙහලා අයින් කරා. මේකෙදි මම අර සමචතුරස්‍රයේ හතර වටේ පොඩ්ඩක් රවුම් කරලා අරන් තියෙන. ඒකින්ද වට්ටිය ටිකක් අනිත් ඒවාට වැඩිය ලස්සනයි.
කොහොමත් ඉතින් අපිට කොත්තමල්ලි සූදුරු මාදුරු වගේ දේවල් හොදලා වේල ගන්න වෙලාවට වට්ටි ඕන වෙනවා. ඊට අමතරව පලාකොළ ಜಾති සුද්ධ කරනකොට එළවලු සුද්ධ කරනකොට වට්ටියක් තිබ්බොත් වටිනවා. එතකොට තව කොච්චර වැඩවලට අපිට වට්ටි ඕන වෙනවද? මෙන්න මේ වට්ටියට මම තව පොඩි වෙනසක් කරා. ඒ තමයි වට්ටියේ දෙපැත්තට පොඩි අඬු දෙකක් හයි කරා. එහෙම කරේ දැන් අපි මොන හරි වට්ටියට දැම්මට පස්සේ වට්ටිය උස්සගෙන යන්නේ දෙපැත්තෙන් එකට අල්ලගෙනනේ. ඊට වැඩිය ලේසියි කියලා හිතනවා අඬු දෙකක් තිබ්බොත්. හැබැයි ඔයා දන්නවද මේ අඬු දෙක දාපු එක හොඳයිද නරකයිද කියලා? ඇත්තටම මට නම් ඒක හරිම හොඳයි කියලා හිතුණා. ඒක හරි ප්‍රයෝජනවත් කියලා හිතුණා. මොකද ටක් ගාලා වට්ටිය අඬු දෙකෙන් අල්ල ගන්න පුළුවන්. අඬු දෙක දාන එකත් හරි අමාරු දෙයක් නෙමෙයි. මං වෙන රෙදි කොටසක් අරගෙන පොඩි පටි දෙකක් මහලා ඒ පටි දෙක මේකට අල්ලපු එක තමයි කරේ. එක පැත්තක හරි මැද බලලා ඒ හරි මැදින් දෙපැත්තට සමාන වෙන්න පටි දෙක ඇල්ලුවා. අපි වට්ටියට මොන හරි දැම්මට පස්සේ වට්ටිය දෙපැත්තෙන් අල්ලන්න ඕනේ නෑ දැන්. අඬු දෙකක් තියෙන හින්දා මේ අඬු දෙකෙන් අල්ලන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙහෙම පටි දෙකක් දාපු එක නම් මට හරි හොඳයි කියලා හිතෙනවා. හරි ලේසි වැඩවලට. ඔන්න ඉතින් මම තව පොඩි වැඩක් කරනවා. ඒ තමයි මේවට පොඩි කාදු මහලා අල්ලනවා වට්ටි වලට. ඒ මොකද මේ වට්ටි ටික කොහේ හරි එල්ලලා තියන්න ඕනේනේ. අන්න ඒක හින්දා. මේවා ඉතින් ඉච්චර අමාරු වැඩ නෙමෙයි යන්නේ. ඔන්න ඔය විදිහට වට්ටි එක පැත්තකට මේ වගේ පොඩි කාදුවක් අල්ලනවා. ඊට පස්සේ ලේසියෙන්ම කොහේ හරි එල්ලලා තියන්න පුළුවන්. වට්ටි කිලිටු වෙනකොට හොදලා වේලලා අරන් තියාගන්නත් පුළුවන්. අපිට ඕන හැඩයට අපිට ඕන ප්‍රමාණ වලින් මේවා මහ ගන්නත් පුළුවන්. අනිත් එක තමයි මෙහෙම වට්ටි ලස්සනට එක එක විදිහට මහන විදිහවල් YouTube එකේ ඕන තරම් තියෙනවා. ඔයාලා සර්ච් කරලා බලන්න ෆැබ්‍රික් ට්‍රේ කියලා. එතකොට ගොඩාක් මේ වගේ
එක එක හැඩයෙන් එක එක විදිහට විවිධ ප්‍රමාණවලින් ෆැබ්‍රික් ට්‍රේ මහගන්න විදිය YouTube එකේ තියෙනවා. මම මේ මහන්නේ ගොඩාක් සරල විදිහටනේ. මීට වැඩිය හොඳට මහන විදිහ තියෙනවා ඒ වීඩියෝ වල. මේ කාදුවක් දාන එක, එතකොට මේකට පටි දෙකක් දාන එක ඒවා මගේ අදහස්. ඒ වගේ දේවල් නම් මම දැක්කේ නෑ YouTube එකේ කොහෙවත් තියෙනවා. හැබැයි ලස්සනට මල් වගේ මහන විදිහ, රවුමට මහන විදිහ, ඒ වගේ වෙනස් වෙනස් විදිහට මහන විදිහවල් තිබුණා. ඔන්න බලන්නකෝ වට්ටි මහගෙන මම නිකන් ඉන්නේ වට්ටි වලින් ප්‍රයෝජනත් ගන්නවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක අපි වීඩියෝ එකකින් හම්බ වෙමු. මම රූපානී සමරසිංහ.